සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අදත් වෙනද වගේම අස්වැසුම සම්බන්ධ අලුත්ම නිවේදනයක් අරගෙන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති ඔයාලගේ අස්වැසුම මුදල් ඔයාලට ලබා දුන්නේ කාණ්ඩ 4ක් යටතේ. ඒ කියන්නේ සංක්‍රාන්තික අවදානමට ලක් වූ දිලිඳු සහ අන්ත දිලිඳු යන කාණ්ඩ 4ක් යටතේ තමයි ඔයාලට ඔයාලගේ අස්වැසුම මුදල් ලබා දුන්නේ. ඉතින් සංක්‍රාන්තික කණ්ඩායමගේ අස්වැසුම මුදල් මීට කලින් ලබා දීම නැවැත්තුවා. ඉතින් රජය විසින් නව නිවේදනයක් ගෙනල්ලා තියෙනවා. අවදානමට ලක් වූ පිරිසගේ අස්වැසුම මුදල් මේ මාසයේ ඉඳන් නැවැත්වීමක් සිදු කරනවා කියලා. ඉතින් ඔයාලත් අවදානමට ලක් වූ කාණ්ඩයට අයත් නම් ඔයාලගේ අස්වැසුම මුදලුත් මේ මාසයේ ඉඳන් බොහෝ දුරට කප්පාදුවට ලක් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේම දිලිඳු සහ අන්ත දිලිඳු යන අයගේ අස්වැසුම මුදල් මේ විදිහටම ඉදිරියට ලබා දෙනවා. ඒ අයට මේ සම්බන්ධව කිසිදු ගැටලුවක් නැහැ. මේක තියෙන්නේ අවදානමට ලක් වූ පිරිසගේ අස්වැසුම මුදල් නැවැත්වීම සම්බන්ධයෙන්. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත්ම නිවේදන අප්ඩේට් පිළිබඳව දැනගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.